වැඩි තිබෙන්නේ බෝධම් මානවික දාත්‍යන්තර මානවික සංවිධානයේ වෙනුවෙන් පිළිගැනීම තමයි මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපේ මේ වැඩේ ඉන්නේ අපේ සංවිධානයේ නිර්මාතෘ අති ගෞරවනීය අපේ රත්නපුරේ බෝධම් අපේ නායක හාමුදුරුවන් වහන්සේ තමයි සංවිධානයේ නිර්මාණය කරලා මේ රටේ ලෝකෙ මිනිස්සු වෙනුවෙන් සාධාරණ කිතු කරන්න තමයි අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අරමුණ. එනිසා මා පළමු කොට අපේ නායක හාමුදුරුවන් වහන්සේව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අනුරාධපුර ඇලයාපත්තුව ජාතික පාසලේ ආචාර්ය මට හැම අවස්ථාවකදීම ගන් අයුරින් අවවාද අනුශාසනා ලබා දෙන අපගේ කාටකස් දිගිරිය සිද්ධාර්ථයේ නායක හාමුදුරුවන් වහන්සේ වැඩම කරන්න ලැබුණා. උන්වහන්සේ මාගේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මේ අධ්‍යක්ෂකතුරියට පෙනී සිටින අපේ විහාර මැදවංශිය අපේ අලියුම් නායක හාමුදුරුවන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව මාගේ උත්සව සභාවට පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මේ ස්ථානයේ සැපෙමින් අපේ නුවර ප්‍රදේශයේ ඉඳලා අනුරාධපුරයේ අපේ ලේකම්තුමිය ඉතින් ලේකම්තුමියන් මම දැන් බොහොම කැමැති මේ වගේ වැඩසටහන් වලදී යතුමියන්ට සම්බන්ධ වුණා. ඉතින් මම මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම මම හිතන්නේ දුර පළාතේ ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. අවිස්සාවෙල්ල, බැලසිරිපුර, ඒ වගේම නොයෙකුත් තැන් වලින් ඇවිල්ලා ඉන්නවා. නොච්චියාගම මේ සියලුම දෙනා, ඒ වගේම අපේ ධම්මවාසී සියලුම දෙනා මේ හැම දෙනාම නම් වශයෙන් නොකියවත් මම සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවත් එක්ක බොහොම ආදරයෙන් කරුණාවෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම ඇලයාපත්තුව පොලිස් ස්ථානයේ අධිපතිතුමන් ඇතුළු සිතුමිලියන් සියලුම දෙනා මම හිතන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ සියලුම දෙනාවත් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මගේ ආරාධනය පිළිගෙන මේ උත්සව සභාවට සැපමින් මගේ ආදරණීය මෑණියන් වහන්සේ වගේ මගේ දායක කිරියම්ම වගේම සහෝදර සහෝදරියන් සියලුම දෙනා මේ උත්සව සභාවට ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එනිසා නම් වශයෙන් නොකියවාට කිසිම කෙනෙක් අමනාප වෙන්න එපා. මේ ස්ථානයේ සැපමින් සියලුම දෙනා තවරක් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඔබ සියලුම දෙනාට දරුවන් සරණයි.